මෙවර 2026 කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 18 වන තරඟය අද පැවැත්වුණේ ජමයිකා කිංස් මෙන් කණ්ඩායම සහ ST කිංස් ඇන් නෙවිස් කණ්ඩායම අතර. මේ තරඟයේ ST කිංස් නෙවිස් කණ්ඩායම නියෝජනය කරමින් වනිදු හසරංග සහ දසුන් ශානක තරඟ බිමට පිවිසුණා. තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ජමයිකා කිංස් මෙන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩලු 7ක් දැවී ලකුණු 182ක් රැස් කළා. එහිදී විශිෂ්ට පිතිආරම්භයක නිරත වූ සයිම් ආයු පන්දු 58කින් ලකුණු 102ක් රැස් කළා. එහිදී පන්දු යැවීමේදී සුපිරි පන්දුවාර 4ක් ක්‍රියාත්මක කළ වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට ලකුණු 18ක් පමණක් ලබා දී කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. එහිදී ලකුණු 182ක ජයග්‍රහ ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කිට්ස් ඇන් නෙවිස් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 තුළ කඩලු 6ක් දැවී ලකුණු 171ක් පමණයි රැස් කර ගැනීමට හැකි වුණේ. එහිදී කිට්ස් ඇන් නෙවිස් ක්‍රීඩකයින්ගේ මුල් පෙළ පිතිකරුවන්ට එතරම් සාර්ථක වීමට අවස්ථාව නොලැබුණ අතර පන්දු අඩු සංඛ්‍යාවකින් වේගවත් ඉනිම් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. අනතුරුව මැද පෙළ නියෝජනය කරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු දසුන් ශානක අවසන් මොහොතේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට පටන් ගත්තා. ඒත් ඒ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැති වුණත් දසුන් ශානක පන්දු 18කට මුහුණ දෙමින් 6 පාර 4ක් 4 පාර 1ක් සමගින් නොදැවී ලකුණු 35ක් රැස් කළා. එහිදී ජේසන් හෝල්ඩර් පන්දු 23කින් ලකුණු 34ක් රැස් කර ගැනීමට සමත් වූ අතර වනිදු හසරංග 1 ලකුණක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියා. දසුන් ශානකට තව පන්දු කීපයක් තිරි වුණා නම් තරඟයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අද තරඟයේ පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනා කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් වීමද විශේෂත්වයක්.